වෙසක් කියන්නේ අපි හැමෝටම ගොඩක් විශේෂ දවසක්. මේ අවුරුද්දේ මම වෙසක් පටන් ගත්තේ ඔෆිස් එකේ. අපි හැමෝම එකතු වෙලා කූඩු එල්ලුවා. ඊට පස්සේ අපි අපේ ගෙදර වෙසක් වලට සැරසුවා. අපේ තාත්තා මේ පාරත් ලොකු වෙසක් කූඩුවක් හැදුවා. වෙසක් කියන්නේ කරුණා මෛත්‍රී බෙදා ගැනීම විතරක් නෙවෙයි. අන් අයට පිහිටවන්න, දන් දෙන්න, ඒ වගේම යහපත් දේ කරන්න අපිට මතක් කරන කාලයක්. ඉතින් අපි සංවිධානය කළා දන්සලක්. ඊට පස්සේ අපි වෙසක් බලන්න ගියා. ලස්සන පහන් කූඩු, තෝරන්, දන්සල් ඒ වගේ ගොඩක් තැන්වලට අපි ගියා. මං වෙසක් වල වැඩියෙන් ආදරය කරන දෙයක් තමයි ආගම, ජාතිය, කුල ભેද මේ කිසිම දෙයක් නැතුව සාමය, සතුට, ආදරය මිනිස්සු අතර බෙදා ගන්න එක. හැම අවුරුද්දේ වෙසක් වලදී මම ඒක හරියට මිනිස්සු අතරින් දකිනවා. ඉතින් මේ වෙසක් සමයේ මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සාමය, සතුට, සැනසීම ලැබෙන්න කියලා.